හෙලෝ දිනිස් ලයිෆ් ඉන් ඇමරිකා YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් සති දෙකකට පස්සේ මට හිතුණා ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මේක මම වෙනදා අරගෙන එනවා වගේ පර්සනල් ලොග් එකක්වත් ඒ කියන්නේ ඩේලි ලොග් එකක්වත් එහෙම නැත්නම් shopping ලොග් එකක්වත් නෙමෙයි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා thumbnail එකෙන් දකින්න ඇති. මම අද ෂෙයා කරගන්න ආවේ මගේ ටීචින් ජර්නි එක. ඉතින් ඇත්තටම මට අද මේක ගැන ෂෙයා කරගන්න හිතුනේ ගොඩාක් දෙනෙක් මගෙන් අහනවා මම කොහොමද මේ පාත් එක තෝරගත්තේ ඒ වගේම මම මොනවද මේ වෙනුවෙන් කරේ ලංකාවේ මොනවද මම කරපු ජොබ් ඒ වගේම මම මේ හා සම්බන්ධව කරපු මොනවා හරි එහෙම ඩිප්ලෝමා හරි එහෙම නැත්නම් ඩිග්‍රී හරි මොනවා හරි කරාද ඉතින් මගෙන් ඔය ගැන ගොඩාක් දෙනෙක් ගොඩාක් ප්‍රශ්න වගේක් අහලා තිබ්බා ඒ වගේම මම YouTube එක පටන් ගත්ත කාලෙම මට මතක විදිහට ඩේලි ලොග් එකක් ගෙනාවා ඉතින් ඒකෙනොත් කොහොමද ඒ කියන්නේ මම මෙහෙ කොහොමද ඒ ටීචින් ජොබ් එකම කරන්නේ කියන්නේ මෙහෙ මොනවා හරි ඊට අමතරව මම ස්ටඩීස් කරාද ඒ සම්බන්ධව මගෙන් ගොඩාක් දෙනෙක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මට හිතුණා මේක ගැන වීඩියෝ එකකින්ම ඒ වගේම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම හිතනවා අද ඔයාලා මේ මගේ ලොග් එකත් එක්ක එකතු වෙයි. ඉතින් ඔයාලට ඊට අමතරව මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යයෙන්ම ඔයාලට මගේ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රශ්න දාන්න. ඉතින් මම ඒ හා සම්බන්ධව මොනවා හරි දන්න දෙයක් තියෙනවා නම් ඔයාලත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි මම එහෙනම් පටන් ගන්නම් මුලින්ම. ඉතින් මගේ ටීචින් ජර්නි එක ගැන කිව්වොත් එහෙම මට මේක පොඩි කාලේ ඉඳලම තිබ්බ ඩ්‍රීම් එකක්. ඉතින් මට හිතුණා මට අනිවාර්යෙන්ම මගේ ඒ කියන්නේ ඉස්සරහ දැන් අපි පොඩි කාලේ වුණත් අපි හිතනවානේ අපි ලොකු වුණාම කවුද වෙන්නේ? ඉතින් කවුරු හරි මොනවාද වෙන්න කැමති කියලා අහනකොට අපිට හිතෙනවා මම ඩොක්ටර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් මම ටීචර් කෙනෙක් වෙනවා. මම ලෝයර් කෙනෙක් වෙනවා. ඔහොම පොඩි කාලේ ඉඳලම හැමෝම කියන්නේ මගෙන් අහද්දී අම්මා තාත්තා ඒ වගේම පවුලේ අපේ නෑදෑයෝ යාළුවෝ අම්මලාගේ යාළුවෝ තාත්තගේ යාළුවෝ මේගොල්ලෝ ගොඩක් අහද්දී ඉතින් ඔයා දැන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මොන පැත්තෙන්ද ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නේ කියනකොට ඉතින් මගේ ඔළුවට එකපාරටම ආවේ මම ටීචර් කෙනෙක් වෙන්න කැමතියි. මම කැමතියි ටීචර් කෙනෙක් වෙන්න. මේ මගේ ඩ්‍රීම් එක තමයි ටීචර් කෙනෙක් වෙන එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ පොඩි කාලේ ඉඳන් ওই ඩ්‍රීම් එක තිබුණේ. ඉතින් ඊට පස්සේ මේ මම O level කරලා A level කරලා ඊට පස්සේ මම A level උත් කරලා ඉවර වෙලා ඒ කියන්නේ දැන් ටීචර් කෙනෙක් වෙන්න නම් සාමාන්‍යයෙන් දැන් අපේ තියරියට අනුව අපි රජයේ ටීචර් කෙනෙක් වෙනවා නම් අපිට කැම්පස් ගිහිල්ලා එහෙම ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 4ක් යුනි එකේ ඉඳලා එහෙම නැත්නම් විද්‍යාපීඨ ගිහිල්ලා අපිට ඒ කාල සීමාව පහු කරලා අපිට ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔය වගේ පාත්නේ අපිට තියෙන. ඉතින් මට සාමාන්‍යයෙන් මම A level කරලා ඉවර වෙලා මම කරේ ඉකෝන් ඒ වගේම ජියෝග්‍රැෆි ඒ වගේම සිංහල තමයි මම ආර්ට් ස්ට්‍රීම් එකෙන් තමයි කරේ. ඉතින් මට ඔහොම කරලා ඉතින් මට දැන් අනික පාත් එකක් දැන් හොයාගන්න නැහැ මම කොහොමද දැන් මම කැම්පස් සිලෙක්ට් උනේත් නැහැ. ඒ වගේම මම විද්‍යාපීඨ සිලෙක්ට් උනේත් නැහැ. ඉතින් මට හිතුණා දැන් මම මොකද්ද කරන්නේ? දැන් මගේ ඩ්‍රීම් එක දැන් මට වෙන මොකුත් ජොබ් කරන්නත් බෑ. ඒ කියන්නේ මම බෑ කියන්නේ එහෙම නෙමෙයි. මට මොකක් හරි ඩිප්ලෝමා එකක් හරි කරලා මට ඕන තරම් ඕන ජොබ් එකකට යන්න තිබුණා. හැබැයි මම කැමති නැහැ වෙන ජොබ් එකකට යන්න. මට මම කැමතිම කරන්න ටීචින් නිසා මම අනිත් ඒවා ගැන මුකුත්ම ඒවා ගැන හිතුවේ නැහැ. ඉතින් ඒ නිසා මට හිතුණා හරි මම මේක ගැනම තමයි මගේ ඔළුවේ තියෙන්නේ. මට මෙතනින් එහාට වෙන ඩ්‍රීම් මුකුත් නැහැ. ඉතින් මම මේ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහොම හරි මම A level උත් ඉවර වෙලා. ඒ කියන්නේ මම ෆස්ට් ෂයි එක කරා. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි කරා. ඊට පස්සේ මම ආය තර්ඩ් ෂයි එකක් ගැන මුකුත් හිතුවේ නැහැ. ඉතින් මට තවත් ඉතින් ගොඩාක් මහන්සි වෙලා එහෙම මහන්සි වෙන්නත් ඉතින් අර ලොකුවට ඔළුවේ එහෙම එකක් තිබ්බේ නැහැ. ඉතින් මට හිතුණා මම එතනින් එහාට මොකද්ද කරන්න කියලා. දැන් මගේ ඔළුවට එන්නේ හරි මට දැන් මගේ ඩ්‍රීම් එකටනේ යන්න ඕනේ. එහෙනම් මම මොකද්ද කරන්නේ? ඊට පස්සේ කොහොම හරි ඔහොම ඉන්නකොට මම A level ඉවර වෙලා මට හිතුණා හරි මගේ ඩ්‍රීම් එක තියෙන්නේ ටීචර් කෙනෙක් වෙන එක. එහෙනම් මම ඒ හා සම්බන්ධව එක්ක මොකක් හරි කෝස් එකක් එහෙම මොනවා හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කම්පියුටර් කෝස් එකක් බැලුවා. ඉතින් කම්පියුටර් එකට වඩා මටත් හිතුණා කම්පියුටර් එක කරන්න අනිවාර්යයෙන්ම මම ඒක කරනවා නැති වෙන්නේ නැහැ. ඉතින් ඊට කලින් මම ඉංග්‍රීසි කෝස් එකක් මොකක් හරි කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කරේ ඉංග්‍රීසි කෝස් එකක් කරපු එක. ඉතින් මගේ ඉංග්‍රීසි කෝස් එකට සාමාන්‍යයෙන් මට හිතෙන්නේ මාස 6ක් විතර ගියා. ඉතින් ඕකේ මම ඉගෙන ගත්තේ ගොඩාක්ම බේසික් දේවල්. ඒ වගේම
බේසික් දේවල් කියනකොට සාමාන්‍යයෙන් අපි ස්පෝකන් ඉංග්ලිෂ්ම නෙමෙයි ගොඩක්. ඉතින් ස්පෝකන් අපි කතා කරන්නේත් ඉංග්ලිෂ් වලින් තමයි. හැබැයි අර තියරි තමයි ගොඩක්ම ඒ කියන්නේ ඉගෙන ගත්තේ. කියන්නේ ටෙන්සස් තියෙනවා. එතකොට අපිට ඇක්ටිව් වොයිස්, පැසිව් වොයිස් අර A level ඉවර වෙලානේ. එතකොට ඒවා තමයි කියලා දෙන්නේ. ග්‍රැමර් මොනවාද රූල්ස් තියෙන්නේ. ඒවා තමයි ඉංග්‍රීසි වල කියලා දුන්නේ කෝස් එකේ. මට හොඳට මතකයි අදටත්. ඊට පස්සේ ඉතින් මට දැන් මේ මාස 6 ඉක්මනට යනවනේ. ඉතින් ඉක්මනට ඉවර වුණා ඊට පස්සේ මාස 6. එහෙම ඉවර වුණාට පස්සේ දැන් මම ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඔන්න ඔහොම කල්පනා කර කර ඉන්නකොට මට හම්බුණා. ඒ කියන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක උනේ මං හිතන්නේ එතන කියලා. ඉතින් මම ඔය වගේ ඊට පස්සේ දැන් අර මාස 6ත් ඉවර වෙලා මම එතකොටත් ඉතින් මාස 6 කෝස් එක කරන ගමන්ම ගෙදර හිටියේ. ඉතින් ඔහොම ඉවර වෙලා සාමාන්‍යයෙන් අපි A level කරලා අර ලොකු ජොබ් කරන්නත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම බලන්නේ ටීචින් යන්න. එතකොටම මට මතකයි අර සාමාන්‍යයෙන් අපිට තියෙනවානේ අපිට එක්ස්ට්‍රා කියන්නේ එක්ස්ටර්නල් ඩිග්‍රී මොනවා හරි කරන්න පුළුවන්. ඉතින් මම ඔය හා සම්බන්ධවත් කැලණිය යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වෙන්න ඔක්කොම ටික ලෑස්ති කරගෙන හිටියේ. එතකොටත් මගේ ඔළුවේ තිබ්බේ මම ටීචින් තමයි මට අනිවාර්යෙන් යන්න ඕනේ. මට වෙන ජොබ් එකකට යන්න ඕනේ නෑ කියන එක. ඉතින් ඔන්න කැලණියේ යුනිවර්සිටි එකේ මම අහලා තිබ්බා සාමාන්‍යයෙන් ගොඩක් එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරනවා නම් ලොකු කාලයක් යනවා. ඒ කියන්නේ මම දැන් නම් කොහොමද විස්තර දන්නේ නැහැ. මම ඒ කාලේ කියන්නේ 2017 විතර මට මතක විදිහට මම බලනකොට ගොඩක් අය මට කිව්වේ කැලණිය කරනවා නම් ටිකක් කල් යනවා. ඒ නිසා ඉතින් මේ ගොඩක් කල් ඉන්න බලාගෙන ඩිග්‍රියක් පටන් ගන්න වෙනවා එහෙම කියලා. එතකොට මම ඕක ගැන දැනගත්තට පස්සේ ගොඩක් කටිය කියලා තිබ්බා ඕපන් යුනිවර්සිටි එක ගැන. ඉතින් මම ඕපන් යුනිවර්සිටි එකේ හොයලා බලනකොට මට දැනගන්න හම්බුණා ඕපන් යුනිවර්සිටි එකේ ගොඩක් කල් යනවා ඩිග්‍රී එකක් කරනවා නම් විශේෂයෙන්ම ආර්ට් ස්ට්‍රීම් එකෙන් ඩිග්‍රී එක කරනවා නම් ගොඩක් කල් යනවා කියලා. ඉතින් මම බලාපොරොත්තු අතෑරගත්තේ නැහැ. මම ඒවත් ඔළුවේ තියාගෙන මම ඒ කියන්නේ අර එක්ස්ටර්නල් ඩිග්‍රී එකට අවශ්‍ය කරන පොත් ඔක්කොම ටික ඒ කියන්නේ මගේ යාළුවෙක් හිටියා එහෙම කරපු. ඉතින් එයත් කරන ගමන් හිටියේ. ඊට පස්සේ එයාගෙනුත් මං අහගෙන ඉතින් හරි ආසයිනේ දැන් අර ඉංග්‍රීසි කෝස් එකත් ඉවර වෙලා දැන් ටිකක් අර ඉංග්‍රීසිුත් දැන් ඉතින් අර හොඳට මෙහෙම ඉතින් අර ලොකුවට නැහැ. ඉතින් අර මාස 6ක් ඇතුළත ඒ කෝස් එකත් ඉවර වෙලා ඊට පස්සේ ඉතින් අර යාළුවාගෙනුත් මොනවද ඕන පොත් ඒවා හරියට ලෑස්ති කරගෙන මම කොහොම හරි දවස් 3ක් විතර එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරන්න ක්ලාස් එකත් මම ගියා. ඊට පස්සේ ඔහොම ඉන්න අතරතුර මට ටර්නින් පොයින්ට් එක මං හිතන්නේ ඇත්තටම මෙතන වෙන්න ඇති. මට ඊට පස්සේ මගේ අයියා කියන්නේ මට ඉන්න එකම අයියා මට ඉන්නේ ආ විතරයි. ඉතින් එයා මට කියලා තිබ්බා මේ ඕකට ටිකක් කල් යන නිසා අපි වෙන මොකක් හරි දැන් ඔයාගේ ඩ්‍රීම් එකත් ඕක නම් මේ අපි බලමු වෙන පාත් මොනවා හරි තියනවද කියලා. ඊට පස්සේ අයියා කොහොම හරි හයර් නැෂනල් ඩිප්ලෝමා කියලා කෝස් එකක් දැනගෙන හිටියා. ඉතින් එයා මට කිව්වා මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට මේක තියෙනවා අපිට ගොඩක් ළඟ කියන්නේ අයියලා එතකොට හිටියේ කොළඹ අපිට නිසා මේ මට ගොඩක්ම ළඟ උනේ දෙහිවල ස්ලියට් එක. ඉතින් අයියා කියලා තිබ්බා මෙහෙම එකක් මේකේ තියෙනවා. අපි කෝකටත් ඇප්ලයි කරලා බලමු. අපි දන්නේ නැහැ ඉතින් සිලෙක්ට් වේද මොනවා වේද කියලා. ඒ නිසා අපි කෝකටත් මේකට ඇප්ලයි කරලා බලමු කියලා එයා කියලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මම හිතුවා හරි මම දැන් ඉංග්‍රීසි කෝස් එකක් කරලානේ තියෙන්නේ. ඉතින් මම දැනගෙන හිටියේ නැහැ මේගොල්ලෝගේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් මොනවද තියෙනවා කියලා. ඊට පස්සේ අයියා මට කිව්වා නිකම්ම මේ කෝස් එකට ඇතුළත් වෙන්න බෑ. මේගොල්ලෝගේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා. තියෙන්නේ ඔක්කොම ඉංග්‍රීසි වලින් සාමාන්‍යයෙන් පැය 2:00ක වගේ පැය 2:00ක වගේ ප්‍රශ්න ටිකක් මේගොල්ලෝ ගාව පේපර් එකක් තියෙනවා. ඉතින් ඕක ඔයා ඉස්සෙල්ලාම සිලෙක්ෂන් ටෙස්ට් එකට ගිහිල්ලා ඊට පස්සේ ඒගොල්ලෝ සිලෙක්ට් කරගන්නවා. ඒ කියන්නේ මම ඉංග්‍රීසි කෝස් එකට තමයි ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකට තමයි ඉතින් මගේ අර කැරියර් එකත් එක්ක මම කරපු දේවලුත් එක්ක ඉතින් ඒගොල්ලෝ ගාව තිබ්බා ගොඩක්ම කෝසස් තිබ්බා. මැනේජ්මන්ට් ඒ වගේම BF ඒ කියන්නේ බිස්නස් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ටුවරිසම් එතකොට IT මේගොල්ලෝ ගාව ගොඩක් කෝසස් තියෙනවා. ඉතින් මට හිතුණා මට ටීචින් යන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට මේගොල්ලෝ ගාව එක ඔප්ෂන් එකයි තිබ්බ ඔයාලට ඉංග්‍රීසි කරොත් එහෙම ඔයාලට ටීචින් ඉංග්‍රීසි ටීචින් යන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේගොල්ලොන්ගේ සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම මේ සිලෙක්ෂන් ටෙස්ට් එකටත් ෆේස් කරා. ඉතින් මේගොල්ලොන්ගේ සිලෙක්ෂන් ටෙස්ට් එක කියන්නේ ඉංග්‍රීසි පේපර් එකක් තියෙන්නේ ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ නම්. ඊට පස්සේ ඒක සාමාන්‍යයෙන් අපි පේපර් එක ලියලා ඉවර වෙලා පැය එකම මට දැන් නම් හරියටම මතක නැහැ දැන් වෙනස් වෙලාද දන්නේ.
අපි යන කාලේ නම් මට මතක විදිහට පැයක් හෝ පැය එකහමාරක් වගේ තමයි පේපර් එක තිබ්බේ. ඉතින් මේ සිලෙක්ෂන් ටෙස්ට් එක තියලා ඉවර වෙලා ඔක්කොම ඊට පස්සේ මම හොඳට මතකයි මට මම එක්සෑම් එකට ගියේ මාව අයියා තමයි එක්කන් ගියේ අයියා අක්කයි දෙන්නම. ඉතින් ඒ වගේ සිලෙක්ෂන් ටෙස්ට් එකට Higher National Diploma in English කියන සිලෙක්ෂන් ටෙස්ට් එකට ගිහිල්ලා ඉතින් සාමාන්‍ය විදිහට එදිනදා වැඩ මම කරගෙන හිටියා. ඉතින් ඒක ගැන බලාපොරොත්තුවක් තියාගෙන හිටියා නැත්තේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් එතකොට මම මොනවත් ජොබ් එකක් කරන්නේ නැහැ. එතකොට අර කෝස් එකත් ඉවර වෙලා දැන් අර මම ඔයගලන්ට කිව්වා වගේ එක්ස්ටර්නල් ඩිග්‍රී එකට ලෑස්ති වෙන ගමන් තමයි මම හිටියේ. ඉතින් ඔහොම ඉඳලා ඊට පස්සේ සාමාන්‍යයෙන් සති දෙකකින් විතර මේක සිලෙක්ෂන් ටෙස්ට් එකේ රිසල්ට්ස් දාලා තිබ්බා වෙබ්සයිට් එකේ. එතකොට දාලා තිබ්බා ඉතින් මමත් සිලෙක්ට් වෙලා තියෙනවා කියලා. ඔන්න ඉතින් එතකොට තමයි මට ඉතින් ගොඩාක් සතුටුයි. මොකද මම ගොඩාක් මහන්සි වුණා මේ එක්සෑම් එකට සිලෙක්ෂන් ටෙස්ට් එකට. ඉතින් ඇත්තටම ඒක මං හිතනවා ගොඩාක්ම වටිනවා. මොකද ඒකට ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැප වෙලා මේ වගේ එක්සෑම් එකකින් සිලෙක්ට් වුණා කියන්නේ ඉතින් ඇත්තටම ලොකු දෙයක්. ඉතින් ඊට පස්සේ 2018 මම Higher National Diploma in English කියන ස්ලියට් එකට ඇතුළත් වෙනවා. මේ කෝස් එක අවුරුදු 2කමාරයි. අවුරුදු 2ක ඒ කියන්නේ අපි ඇතුලේ ඉන්න ඕනේ හොස්ටල් ඔක්කොම. ඒ කියන්නේ ඒක දුරත් එක්ක තමයි බලන්නේ. ඒ කියන්නේ දැන් මම දාලා තිබ්බේ මම දුර ඉන්නවා කියලා. ඉතින් අපේ අයියා කොළඹ හිටියට මගේ ඔක්කොම පදිංචිය මට වැඩිලා තිබ්බේ අපේ එහෙ ගල්ගමුවේ තමයි පදිංචිය වැඩිලා තිබ්බේ. ඒ කියන්නේ අපේ තාත්තගේ ගමේ මේ කෝස් එකට ඇතුළත් වෙලා Higher National Diploma in English කියන ඩිපාර්ට්මන්ට් එකේ තමයි මම හිටියේ. අවුරුදු 2ක් මම Higher National Diploma in English කියන කෝස් එක ස්ලියට් එකේ දෙහිවල එකේ කරා. ඉතින් මම සිලෙක්ෂන් ටෙස්ට් එකෙන් තමයි තේරිලා ගියේ. ඊට පස්සේ මම අවුරුදු 2ක් ඒක කරලා ඉවර වෙලා අපිට මාස 6ක පුහුණු කාලයක් තියෙනවා. ඉතින් ඒක අපිට ඕනනම් ගමේ ඉස්කෝල එකට අපිට ඉල්ලන්නත් පුළුවන්. ඒ වගේම අපි ඒ ඉන්නවට කොළඹවට ඒ වගේම අපි දැන් දෙහිවලටනේ අයිති වෙන්නේ. එතකොට පිළියන්දල මොරටුව ඒ වගේම ඒ අවට ඉස්කෝල එකට අපිට ඉල්ලන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ මට හිතුණා මම දැන් මේ කෝස් එක කරේ මෙහෙ දෙහිවල. එතකොට මට හිතුණා මෙහෙ ඉස්කෝලේ කියන්නේ දෙහිවල අවට ඉස්කෝලේක මම ට්‍රේනින් එක ගන්නවා නම් මට ගොඩක් හොඳ වෙයි කියලා. ඒ කියන්නේ ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. ඉතින් මගේ යාළුවෝ හිටියා. එයාලා අර ගෙදරට ගොඩක්ම ළඟ හින්දා මේ එතන තෝරගත්තේ. එයාලා ගමම තෝරගත්තේ. එයාලට එතනට ගොඩක් ළඟ හින්දා. ඉතින් මට හිතුණා මට එක්ස්පීරියන්ස් එකක් හම්බෙයි මම මේ කොළඹවට හිටියොත් කියලා. ඉතින් මගේ යාළුවෝ මම දන්න තරමින් මගේ හොඳම යාළුවත් ඒ කියන්නේ මම කෝස් එක කරන අතරතුර මට හම්බුණ යාළුවොත් ගොඩක් කට්ටිය ගමට තමයි ඉල්ලගෙන ට්‍රේනින් ගියේ. මොකද එතකොට එයාලා අවුරුදු 2ක් විතර ගෙදරින් පිට කොළඹ ඉඳලා එයාලා එතකොට ගෙදර යන්න බලන්නේ. අර ගෙදර ඉඳන් ස්කූල් එකට යන්න පුළුවන් මාස 6ක් ට්‍රේනින් එක. ඉතින් එහෙම හිතලා ඉතින් මට හිතුණා මේ මම කොළඹවට තෝරගත්තොත් මගේ අයියාත් ඉන්නවා. එතකොට එයාවට එතකොට මගේ නෑදෑයොත් ඉන්නවා අවට. ඉතින් මටත් හිතුණා මම එහෙම වුණොත් එහෙම මට බෝඩ් වෙන්න හරි මට ගෙදර ඉඳන් හරි ස්කූල් එකට යන්න පුළුවන් නිසා මම කොළඹවට ඉස්කෝලයක් තෝරගත්තා. ඉතින් මගේ ඉස්කෝලේ උනේ මොරටුව ඉස්කෝලේ. ඉතින් ඊට පස්සේ මම මාස 6ක්ම මට ඉස්කෝලේ ට්‍රේනින් යන්න බැරි වුණා. මොකද එතකොට මගේ කෝස් එක ඉවර වෙලා ඔක්කොම ඉවර වෙනකොට කොවිඩ් ආවා. ඉතින් කොවිඩ් ආවේ හින්දා මේ අපිට ඔන්ලයින් ලෙක්චර්ස් තිබිලා ඒ වගේම මම කොහොම හරි මට මතක විදිහට මම ට්‍රේනින් යනකොටත් මාස 2කමාරක් විතර ට්‍රේනින් ගිහිලා ඊට පස්සේ ඉතුරු මාස ටික කොහොම හරි අර කඩ වගේ තමයි ගියේ. මොකද එතකොට ස්කූල් වහනවා ආයි එතකොට ස්කූල් අරිනවා. ඔහොම කොහොම හරි මාස 6 මම සම්පූර්ණ කරගත්තා. ඊට පස්සේ අවුරුදු 2යි මාස 6ක් මම Higher National Diploma in English දෙහිවල ස්ලියට් එකේ මම කම්ප්ලීට් කරා. ඔන්න ඔය වගේ මම මගේ ටීචින් ජර්නි එකට මූලිකම අඩිතාලම දැම්මේ ඔන්න ඔතනින්. ඉතින් මම ඔයාලටත් කියන්නේ ඔයාලා හොඳට හොයලා බලන්න. ඒ වගේම වෙබ්සයිට් එක හැමදාම චෙක් කරන්න. ඔයාලට මෙහෙම මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒගොල්ලෝ ගාව තියෙනවා ගොඩාක් කෝසස්. ඉතින් ඔයාලට මම දන්න තරමින් හාඩි කියලා තියෙනවා අම්පාරේ. එතකොට ඒ වගේ තියෙනවා. එතකොට ගාල්ලේ ලබුදුවේ තියෙනවා. ඒ වගේම ගොඩාක් මේගොල්ලෝ ගාව ඉන්ස්ටිටියුට් තියෙනවා ස්ලියට් එක. ඉතින් ඔයාලා A level කරලා මං හිතන්නේ එතකොට එයාලා ගැසට් කරනවා. මොකද ඒ ගැසට් කරපු ගමන් අපි බලන්න ඕනේ වෙබ්සයිට් එක. ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඔයාලා ටිකක් ටච් එකේ ඉන්න ඕනේ. මොකද වෙබ්සයිට් එකේ දාලා ටික දවසක් ගියාට පස්සේ ඒක අයින් වෙලාම යනවා. ඉතින් ඒක නිසා ඔයගොල්ලොන්ගෙත් මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයාලා බලන්න අනිවාර්යෙන් ඔයාලට සුදුසු එක
ගැලපෙන එක කොහොම හරි හොයාගන්න. එහෙම නැතුව දැන් මට මේක හම්බුනේ නෑනේ මම එහෙනම් වෙන එකක් කරනවා වෙන පාත් එකක් හොයාගෙන යනවා කියලාම අර එහෙම මොනවත්ම පාත් එකක් නැත්තම් ඔයාලට වෙන එකක් තෝරගන්න පුළුවන්. එහෙම නැතුව මට මේක අනිවාර්යෙන් කරන්න ඕනේ මට මේ හා සම්බන්ධව තමයි යන්න ඕනේ කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන් ඔයාලගේ ඩ්‍රීම් එක අතාරින්න එපා. ඒකට මොනවා හරි තියෙන වෙන පාත් මොනවා හරි තියනවාද කියලා ඒ වෙන පාත් එකකින් ඔයාලා මොනවා හරි යන්න ඉස්සරහට යන්න. ඉතින් බලාපොරොත්තුෙන් ඉන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ඔන්න මම ඔය වගේ ඊට පස්සේ කෝස් එක ඉවර වෙලා මගේ ට්‍රේනින් එකත් ඉවර වෙලා කොවිඩ් ගොඩක් සාමාන්‍යයෙන් අවුරුදු 1.5ක් විතර තිබ්බ නිසා ජොබ් හොයාගන්න පොඩි ප්‍රශ්නයක් ආවා. ඉතින් ජොබ් වලට මම දැම්මයි කොළඹ ඉද්දිත් අවට ඉද්දිත් දැම්මා මම ජොබ් වලට. ඊට පස්සේ ගමේ දැම්මා කොළඹ එහෙම දාලා ඊට පස්සේ ඉන්ටර්විව් මුකුත් ආවේ නැති නිසා මම ඊට පස්සේ ගමට දැම්මා. ඊට පස්සේ ඔන්න මම හිතාගත්ත දැන් කොවිඩ් හින්දා මට මේක නතර කරන්නත් බෑ. එතකොට මම මොනවම හරි කරන්න ඕනේ කියලා මම ඊට පස්සේ ටියුෂන් පටන් ගත්තා. ඊට පස්සේ මම ඔන්ලයින් ටීචින් පටන් ගත්තා. ඒ වගේම තමයි කොළඹ අවට නම් මම ගෙවල් වලට ගිහිල්ලා ගෲප් ක්ලාස් වගේ කරන්න පටන් ගත්තා. ඊට පස්සෙත් ඉතින් මට හොඳටම ක්ලාසස් තිබ්බා. මම ගෲප් ක්ලාස් කරා. ඒ වගේම මම ෆස්ට් ග්‍රේඩ් ඉඳලා 10th ග්‍රේඩ් වලට යනකම් මම කරා. ඉතින් එතකොට 10th ග්‍රේඩ් වගේම 11 ඒ කියන්නේ මම O level වලට යනකම් ක්ලාසස් කරා ළමයින්ට. O level වලට කරා. එතකොට ෆස්ට් ග්‍රේඩ් එකේ ඉඳන්ම ප්‍රී ස්කූල් එකේ ඉඳන්ම මම ක්ලාසස් ටික මැනේජ් කරගෙන එතකොට මම ඔන්ලයින් කරනවා මම ගෙවල් වලට ගිහිලත් කරනවා කියලා කට්ටියට කියලා. ඊට පස්සේ මට ගොඩක්ම ක්ලාසස් ඇති වුණා එහෙම. ඊට පස්සේ ඔහොම යනකොට සාමාන්‍යයෙන් මට ඊට පස්සේ මම අර ඉන්ටර්විව් ආපු එකක්. ඒ කියන්නේ මම ඔක්කොම ඇප්ලිකේෂන් දාලා ඉවර වෙලා මට ගමේ ස්කූල් එකකින් ඉන්ටර්නැෂනල් ස්කූල් එකකින් මට ආවා මෙහෙම ජොබ් එකකට සිලෙක්ට් කරගෙන තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ එහෙම කතා කරගෙන කොහොම හරි 2000 මට මතක විදිහට 2021 වගේ මම මේකේ ඉන්ටර්විව් යනවා. ඊට පස්සේ මම එකෙන් තේරෙනවා මේ ඉස්කෝලේ ඔන්න එතකොට මට මෙහි කොළඹ ක්ලාසස් ටික මග ඇරෙනවා. ඉතින් අර කරපගෙන ගියපු ටික ඊට පස්සේ මම පටන් ගන්නවා ඔන්ලයින් ක්ලාසස් කරන්න. ඉතින් ඔය වගේ ඔන්ලයින් කරන ගමන් මම ඊට පස්සේ ස්කූල් එක අරගෙන ප්‍රධාන එතකොට සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් මම ස්කූල් යන්න ඕනේ. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා ගෙදර ක්ලාසස් ටික කරනවා. ඊට පස්සේ අර කොළඹ ඉන්න අවට ළමයින්ට ඒ වගේම කියන්නේ කොවිඩ් හින්දා ඔන්ලයින් පටන් ගත්ත හින්දා ගොඩක් පිරිසක් මගේ ක්ලාසස් වලට එකතු වුණා. ඉතින් මම ඒ වගේම පොළොන්නරුවේ අනුරාධපුරේ කියන්නේ ගොඩක් තැන්වල කට්ටියට ක්ලාසස් කරා ඔන්ලයින්. ඔය වගේ ඔන්ලයින් විදිහට මම ක්ලාසස් කරන්න පටන් ගත්තා. ඔය වගේ තමයි මගේ ටීචින් ජර්නි එක පටන් ගත්තේ මුලින්ම. ඊට පස්සේ මම ගෙදර ඉන්න ගමන්ම ඉන්ටර්නැෂනල් ස්කූල් එකට යන ගමන්ම මටම හිතුණා අය මම මෙතනින් නවත්තන්නේ නැහැ. ඇයි මම මෙතනින් නවත්තන්නේ? මට තවත් මොනවා හරි ඉස්සරහට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම අයියත් එක්ක කතා කරලා ඉතින් එයාත් එක්ක තමයි මම හැමදේම ඔක්කොම ටික කතා කරන්න ඉතින් මට මොනවා හරි කරන්න ඕනේ නම් මම ඉස්සෙල්ලාම එයාට තමයි කියන්නේ. ඉතින් ඊට පස්සේ එයාත් එක්කත් කතා කරලා ඉවර වෙලා ඊට පස්සේ අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා බලද්දි ගොඩාක් මම බැලුවා මොනවද මට මේකෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ මට ඕන වුණ නැහැ අවුරුදු 4ක් අවුරුදු 5ක් ඒ කියන්නේ වෙනම ආයෙ ඩිග්‍රී එකක් කරන්න. මට හිතුණා මම මේ කරගත්ත දේ මොනවා හරි ඉස්සරහට කරන්න ඕනේනේ කියලා. ඊට පස්සේ මම බැලුවා මට මෙට්‍රොපොලිටන් එකේ ඒ කියන්නේ දෙහිවලම තියෙනවා එක කොළඹ තියෙනවට තියෙන එකක්. එතකොට කොලෙජ් එකේ මම ඩිග්‍රී එකක් බැලුවා මට ටීචින් මොනවද කරන්න පුළුවන් කියලා. ටීචින් මොනවා හරි ඩිග්‍රී තියෙනවද කියලා. ඊට පස්සේ මට හම්බුණා මේගොල්ලෝ ගාව টොප් අප් ඩිග්‍රීස් තිබ්බා. ඒ වගේම තමයි මට මේ කොවිඩ් හින්දා මට ඔන්ලයින් කරන්න පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ අමතරව මුකුත් ගෙවීමක් කරන්න නැහැ. කොවිඩ් හින්දා ඒගොල්ලෝ මේ අවසරය දීලා තිබ්බා ඔයාට ඔන්ලයින් උනත් ගෙදර ඉඳන්. එතකොට මම ඉන්නේ ගමේ. එතකොට ගමේ ඉඳන් මට ඔන්ලයින් ලෙක්චර්ස් යන්න පුළුවන්. හැබැයි එක්සෑම් කරන්න ඕනේ. ඒ කියන්නේ යාලා කියලා තිබ්බා ඔයාලට ඔන් සයිට් එක කියන්නේ සයිට් එකට ගිහිල්ලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොවිඩ් හින්දා ඒගොල්ලෝ අවසරය දීලා තිබ්බා ඔන්ලයින් කරන්නත් පුළුවන් කියලා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි කොවිඩ් ඉවර වුණාට පස්සේ මට උනා ලෙක්චර්ස් යන්න. මොකද එතකොට ඔන්ලයින් මොනවත් ලෙක්චර්ස් තිබ්බේ නැහැ. එතකොට මම කොලෙජ් එකට ගිහිල්ලා තමයි ලෙක්චර්ස් ගියේ. ඉතින් ඔය වගේ මම තෝරගත්තේ දෙහිවල තියෙනවා මෙට්‍රොපොලිටන් කොලෙජ් කියලා. ඔයාලා වෙබ්සයිට් එකෙත් ගහලා මෙට්‍රොපොලිටන් කොලෙජ් කියලා ගැහුවාම වෙබ්සයිට් එකේ එනවා. එතකොට ඒගොල්ලෝ ගාව තියෙන ඔක්කොම ඒ කියන්නේ එයාලා ගාව තියෙනවා ඩිග්‍රීස් මොනවාද තියෙන්නේ. ඒ වගේම තමයි ඩිප්ලෝමා මොනවද තියෙන්නේ. හැමදේම ඔක්කොම ටික එනවා. ඉතින් ඊට පස්සේ මට හිතුණා හරි මම දැන් HND එකක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හයර් නැෂනල් ඩිප්ලෝමා එකක්. එහෙනම් මට টොප් අප් එකක් දැන් කරන්න පුළුවන් කියලා මම තෝරගන්නවා
අවුරුදු මේගොල්ලොන්ගේ අවුරුදු 1.5යි টොප් අප් ඩිග්‍රී එක. එතකොට මට අවුරුදු 4ක් කරන්න තිබ්බ එක මම හයර් නැෂනල් ඩිප්ලෝමා ඉන් ඉංග්ලිෂ් දෙහිවල එකේ ස්ලියට් එකේ කරලා තිබුණ නිසා මට මේගොල්ලෝ කිව්වා හරි ඔයා දැන් ඒ ඔක්කොම කම්ප්ලීට් කරලානේ තියෙන්නේ. එතකොට අපේ තියෙනෙත් මේ සබ්ජෙක්ට්ම තමයි. එහෙනම් ඔයා টොප් අප් එක තෝරගන්න. එතකොට ඔයාට මේක සම්පූර්ණ වෙනවා. එතකොට අවුරුදු 4 අර මේ ට්‍රේනින් කාලෙත් එක්ක ඔයාලට මේක සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට ඔයාට අවුරුදු 4ම සම්පූර්ණයි. එතකොට මම තෝරගත්තේ ප්‍රයිමරි ස්කූල් ටීචින් කියන টොප් අප් ඩිග්‍රී එක. මට මේගොල්ලෝ එතකොට අර ක්‍රෙඩිට් ටික පාස් කරනවා කියලා තිබ්බා මගේ HND එකේ. ඔන්න ඔය විදිහට මම මෙට්‍රොපොලිටන් කොලෙජ් එකේ ප්‍රයිමරි ස්කූල් ටීචින් කියන ඩිග්‍රී එක টොප් අප් ඩිග්‍රී එක තෝරගන්නවා. ඊට පස්සේ කොහොම හරි මම ඕක කරන අතර මග මට දැන් ඒ කියන්නේ මම ස්ටඩීස් විතරයි කරන්නේ. මට මොනවා හරි තව දැන් මම කොළඹ අරහි ගෙදර ඉඳලා මම කොළඹ ඇවිල්ලා ඉන්නේ. මොකද මට ඔන් සයිට් ලෙක්චර්ස් යන්න ඕන නිසා මම රිසයින් වුණා ජොබ් එකෙන්. ඉතින් මට කිව්වා මට මෙහෙම ස්ටඩීස් තවදුරටත් කරගෙන යන්න ඕන නිසා මම රිසයින් වෙනවා කියලා. එතකොට ජොබ් එකෙන් අයින් වෙලා මම මෙහෙට ඇවිල්ලා මගේ ඩිග්‍රී එක කරගෙන යන අතර මග මට හිතුණා හරි මම දැන් නිකන් ගෙදර ඒ කියන්නේ ඩිග්‍රී එක විතරයි කරන්නේ. මම සෙන්සුරාදා ඉරිදා ක්ලාසස් යනවා. එතකොට මම සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් මම ගෙදර ඉන්නේ. එතකොට මට මොනවා හරි කරන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් මම ආයෙම පටන් ගත්තා ජොබ්ස් වලට දාන්න. ඒ කියන්නේ ඕනම එකක් මම බලාපොරොත්තු නැහැ. ඒ කියන්නේ කොහොමද දැන් මට ප්‍රයිවට් ස්කූල් වලට යන්න වෙන්නේ. මොකද මම ප්‍රයිවට් ඩිග්‍රී එකක් කරන්නේ. එතකොට දැන් රජේ ඕනනම් යන්න පුළුවන්. එතකොට ඒ කාලේ වෙනකොට ගැසට් කරලා මොනවත් ටීචින් වලට ගැසට් කරලා තිබ්බේ නැහැ. ඉතින් මම රජේ වගේ ඉස්කෝලේකට යනවා නම් මට අනිවාර්යෙන්ම ටීචින් වලට ගැසට් කරලා තියෙන්න ඕනේ. ඉතින් ඒ වෙනකොට මුකුත් ටීචින් වලට ගැසට් කරලා තිබ්බේ නැහැ. එතකොට ඉතින් මට හිතුණා හරි දැන් මම දවස් 5ක් ගෙදර ඉන්නේ. සෙන්සුරාදා ඉරිදා විතරයි මම මගේ ඩිග්‍රී එකට ස්ටඩීස් වලට මම ක්ලාසස් ගන්න කියලා. ඉතින් ඊට පස්සේ මට හිතුණා තව මොනවා හරි ජොබ් වලට දානවා දැන් හැම එකටම දානවා ගෙදර ඉන්න නිසා. ඊට පස්සේ ඔන්න මම දාපු ජොබ් එකකින් මට ඉන්ටර්විව් කෝල් කරා. ඒක මොන්ටිසෝරි ස්කූල් එකක් පානදුර අවට. ඉතින් මට හිතුණා මොන්ටිසෝරි එකක් වුණත් කමක් නැහැ. දැන් මම ගෙදරනේ ඉන්නේ. මගේ එක්ස්පීරියන්ස් එක හරි හැදෙනවා. මම දැන් ස්ටඩීස් කරන ගමන් නිසා මට හිතුණා ඉන්ටර්විව් ගිහිල්ලා බලන්න ඕනේ කියලා. මට ඒ ජොබ් එක හම්බුනේ පානදුරෙන්. ඊට පස්සේ පළවෙනි දවසේම ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔක්කොම ටික ඉවර වෙලා ඩොකියුමන්ට්ස් එක ඔක්කොම ටික බලලා ඉවර වෙලා මේ කිව්වා ජොබ් එකට එන්න හෙට ඉඳන් කියලා. ඊට පස්සේ ඔන්න මම ඒ ජොබ් එක සිලෙක්ට් කරගත්තා. මොකද මම ස්ටඩීස් කරන ගමන් ඉන්න නිසා. ඊට පස්සේ ඔන්න පහුවදා ඉඳන් මම ඒ ජොබ් එකට ගියා. ඉතින් මම ඕගොල්ලන්ට සැලරි එකත් මතක් කරන්නම්. මගේ පළවෙනි සැලරි එක උනේ ඒගොල්ලෝ මට කිව්වේ හරි මම ඒ කියන්නේ කම්පැනි එක ඕගොල්ලන්ට එක කම්පැනි එකක් වගේ මම 10000ක් දෙන්නම්. එතකොට ඉන්ටර්විව් එකේම කිව්වේ මම 10000ක් දෙනවා. එතකොට වාගේ පඩිය වැඩි වෙනවා මෙහෙම මාසෙට. ඒ කියන්නේ ඔයාගේ මම බලනවා කොහොමද ඔයා පර්ෆෝමන්ස් කරන්නේ, ඔයාගේ ජොබ් එක කොහොමද ඔයා කරන්නේ කියලා. ඊට පස්සේ ඔයාට මේ වගේ සැලරි එක වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා තමයි මට කිව්වේ. ඊට පස්සේ මම කිව්වා මම ඒ කියන්නේ ගොඩක් අයියත් එක්ක එහෙම කැමති වෙයි. ඒ කියන්නේ අයියා ගොඩක් කැමති වුණා. එහෙම මොකද සැලරි එක ගොඩක් අඩුයි ඉතින් එතන. ඊට පස්සේ මම කිව්වා නෑ. මම සැලරි එක හරි මට සැලරි එකත් ඕනේ. හැබැයි මම ගෙදර ඉන්න නිසා මට මේකත් වටිනවා කියලා මට හිතෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ මම පහුවදා ඉඳන් සැලරි එක ඉතින් රුපියල් 10000 වුණාට මං කෝ හරි කමන්නේ. මම ජොබ් එකට යන්නම්. ජොබ් එකට ගිහිල්ලා මට එක්ස්පීරියන්ස් එක වටිනවා. මට එතකොට ලොකු ඒ කියන්නේ සල්ලි වලින් ලොකුට ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඉතින් මම ඩිග්‍රී එකත් කරන ගමන් හිටියේ. ඉතින් මට සල්ලි වලින් ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැති නිසා මම ගෙදරටත් කිව්වා හරි මම ඉක්මනට මේක තෝර ගන්න ඕන. නැත්තම් මට මේ ජොබ් එක නැති වුණොත් මට ආයෙ ඉතින් ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා ආයෙ ඉතින් දෙන්න කියන්න බෑනේ ජොබ් එක. ඒ නිසා මම පහුවදා ඉඳන්ම ජොබ් එකට යන්න ඒගොල්ලන්ට කිව්වා මං එනවා කියලා. ඊට පස්සේ කොහොම හරි ඕකට යන අතර මග ඊට පස්සෙත් මම නැවැත්තුවේ නැහැ. මම ඒ ජොබ් එකට යන ගමන්ම මම මේ තව ජොබ් වලට දදා මොනවද තියෙන්නේ කියලා වෙබ්සයිට් එකේ හැමදාම දවස් ගානේ මම වෙබ්සයිට් එක චෙක් කර කර ඔක්කොම බල හිටියේ මොනවද වේකන්සි මේ අවට තියෙන මොනවද වේකන්සි. ඒ කියන්නේ සැලරි එහෙම මොනවත් ඉතින් දාලා නැහැ නේ. ඊට පස්සේ ඉන්ටර්විව් එකට ගියාමනේ සැලරි බලන්නේ. ඊට පස්සේ ඔහොමම දාලා මට හම්බුණා එක ඇත්තටම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක්. මම දැන් ගමෙන් ඇවිල්ලා මෙහෙ දැන් මේ ස්ටඩීස් පටන් ගත්තේ. ආයෙ ඉතින් එහෙට යන්නේ නැහැ. මට මොකද කොළඹවටනේ ඉන්න වෙන්නේ හින්දා. ඊට පස්සේ මම ඔයාලට ඒ කියන්නේ මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ නම මතක් කරන්නේ නැහැ. ඉතින් ගොඩක්ම පිළිගත්ත ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් ලංකාවේ දැනට තියෙන ගොඩක්ම ඒ කියන්නේ ගොඩක් ප්‍රසිද්ධ එකක්. ඉතින් මට ඒ ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ
ජොබ් එකක් හම්බුණා. කොහොම හරි ඊට පස්සේ මට ඒ ස්කූල් එකේ ජොබ් එක හම්බුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම 2023 ඉඳන් මැයි මාසේ වෙනකම් මට මතක විදිහට මම එතන වැඩ කරා. ඒ කියන්නේ ලොකු කාලයක් මට වැඩ කරන්න හම්බුන්නේ නැහැ ඇත්තටම එතනත් ස්ටාෆ් එක ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ මම ඇත්තටම ඉස්සෙල්ලාම ගියේ එතනට ඇසිස්ටන්ට් ටීචර්. මොකද අපිට ලීඩ් යන්න බෑ එතන. ලීඩ් කියන්නේ සීනියර් ටීචර් නේ ලංකාවේ නම් කියන්නේ මෙහි කියන්නේ ලීඩ් ටීචර් කියලා. ඉතින් ඒ නිසා අපිට සීනියර් යන්න බෑ මුලින්ම. ඉතින් මම කලින් ඇසිස්ටන්ට් ගිහිල්ලා ඉවර වෙලා ඇත්තටම ගොඩාක් ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මෙහි ආවට පස්සේ තේරෙනවා ඇත්තටම මම ඒ කරේ ගොඩක් ඒ කියන්නේ මම මගේ කාලය අපත යවන්න නැතුව මට හම්බෙන උපරිම කාලයෙන් මම ප්‍රයෝජනය ගත්තා කියලා මට හිතෙනවා. ඉතින් මෙහෙට ආවට පස්සේ ගොඩක් තේරෙනවා ඇත්තටම අපිට ලොකු දේවල් ගොඩක් ලංකාවෙන් අපි ඉගෙනගෙන ආපු නිසා මෙහෙට ආවට පස්සේ අර අතරමං වෙන්න වගේ නැහැ. දැන් මම කරපු ජොබ් එකම තමයි මට මෙහෙත් කරන්න තියෙන්නේ. ඉතින් ළමයි එක්කම තමයි ඉන්න තියෙන්නේ. ඒ නිසා මට හිතෙන්නේ මම ලොකු කියන්නේ මට දැනෙන්නේ නැහැ ඒක මම ලොකු මට මේක අමාරුයි මට කරන්න බෑ කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මතක් කරන්න ඕනේ මෙහෙ ආවට පස්සේ අපිට ජොබ් හොයාගන්න අමාරු නෑ. ජොබ් හොයාගන්න ලේසි. අර කියන්නේ අපිට අර ලංකාවේ කරපු ජොබ් එකම ඉතින් ටිකක් කරන්න අමාරුයි. මොකද අපි හොයන්නේ ලංකාවේ කරපු එකම අපිට මෙහෙ ඇවිල්ලා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඇත්තටම එහෙම කරන්න අමාරුයි. ඉතින් මම මෙහෙ ඇවිලත් මාස 2ක වගේ කාලයක් මම ගෙදර හිටියා. ගෙදර ඉඳලා මම බැලුවා මට මොනවද මෙහෙ කරන්න පුළුවන්. මම කරපු ජොබ් එක මට කරන්න පුළුවන් වෙයිද? ඒකට මම කැමතියි මේ ළමයි එක්ක ගොඩක් ඉන්නේ ළමයි එක්ක වැඩ කරන්න. ඒ නිසා මම එහෙම බල ඉද්දි ඔන්න මට මෙහෙට ආවට පස්සේ මට අඳුරන අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් එයාත් එතන වැඩ කරපු කෙනෙක්. ඉතින් මං ඇහුවා මොනවද හරි වේකන්සි තියෙනවා නම් මට කියන්න. අනිවාර්යෙන්ම මම ජොබ් එකට එනවා එහෙම කියලා. ඉතින් ඊට පස්සේ මට එතන වේකන්සි එකක් මාස 2කට පස්සේ හරියටම මට හම්බුණා. එතකොට මට හම්බුනේ මෙහෙත් ඇවිල්ලා ටීචින් ජොබ් එකක්ම තමයි. ඉතින් ඇත්තටම මම කියන්න ඕනේ මං ගොඩක්ම ආසාවෙන් මේ ටීචින් ජොබ් එක තෝරගත්තා. හැබැයි මම ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මම මෙතන දැන් අවුරුදු 2කමාරක් විතර වැඩ කරනවා. ඉතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා තව ස්ටඩීස් කරන්න. මම මේ වෙනකොටත් මෙහෙ ඒ හා සම්බන්ධව මම මාස 7ක ඩිප්ලෝමා එකක් දැන් කරන ගමන් ඉන්නේ. මගේ ගොඩක් දුරට ඒකේ ස්ටඩීස් ඉවරයි දැන්. තව මාසෙකින් මම ඒකේ මේ ග්‍රැජුවේට් වෙනවා. ඒ කියන්නේ මගේ අවසානම එක්සෑම් එක තියෙන්නේ අගෝස්තු වල. දැන් මේ එන මාසේ මගේ ඒ එක්සෑම් එකෙන් පස්සේ මාස 7ක මගේ ඩිප්ලෝමා එක ඉවර වෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලට මොනවා හරි ඩ්‍රීම් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ඩ්‍රීම් එකට වැඩ කරන්න කවදාවත් බැරි වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනින් මං හිතනවා මට තව ඉස්සරහට මෙහෙ ස්ටඩි කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මෙහෙ ගොඩාක් තියෙනවා පාත්. ඉතින් අපිට ඇත්තටම මේ වගේ රටකට ඇවිල්ලා අපි ඇත්තටම නවත්තනවා කියන්නේ අපේ ස්ටඩීස්. ඉතින් අපිට ඇත්තටම පුළුවන්කමක් තියෙනවා නම් අපිට ගොඩක් දුරට මේ වගේ රටක ඉතින් ගොඩක් දුරට කට්ටිය එන්නේ මේ වගේ රටකට ඉගෙන ගන්න. ඒ වගේම ස්ටඩීස් වලට එනවා ස්ටුඩන්ට්ස්ලා එනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපිට මේ හම්බුන chance එකෙන් අපි ගොඩක් ප්‍රයෝජන ගන්න ඕනේ. ඔයාලටත් ලංකාවේ බැරි නැහැ. ඉතින් මං කියන්නේ මම ඉස්සෙල්ලම මගේ ඩ්‍රීම් එක තිබ්බේ ටීචින් යන්න. ඉතින් මට හිතුණා මට මුලදී මට මේක කරන්න බැරි වෙයි. මට ඇත්තටම මට ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න උනා. මොකද මම මතක් කරන්න ඕනේ HND එකේ කියන්නේ මම ස්ලියට් එකේ ඉන්න කාලේ මට තිබ්බේ ඉංග්‍රීසි මීඩියම් ඔක්කොම. ඉතින් අපි ලංකාවේ අපි සාමාන්‍ය ස්කෝල වලට ගිහිල්ලානේ අපි ඉගෙන ගත්තේ. එතකොට අපිට මොනවත් ඉංග්‍රීසි ලිටරේචර් එතකොට අපි මැත්ස් හිස්ටරි මොනවත් අපි ඉංග්‍රීසි වලින් කරපු කට්ටිය නෙමෙයි. ඉතින් අපිට අර සබ්ජෙක්ට් එකකට තිබ්බේ වෙනම සබ්ජෙක්ට් එකක් ඉංග්‍රීසි කියලා තියෙනවා. ඉතින් එහෙමනේ. ඉතින් අපි මොනවත් ඉංග්‍රීසි මීඩියම් කරේ නැහැ. අපි ඉංග්‍රීසි ක්ලාසස් යනවා. ඒත් පැය දෙකයි අර O level වලට ඉංග්‍රීසි ක්ලාසස් ගිහිල්ලා O level වලට ඕන නිසා ඉතින් අපි එහෙම කරපු කට්ටිය. ඉතින් මට ඕක ලොකුම චැලෙන්ජ් එකක් උනේ. මම ස්ලියට් එකට ගියාට පස්සේ මට ඔක්කොම තිබ්බේ ඉංග්‍රීසි. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනේ ලිටරේචර් කියන එක. එතකොට ලිටරේචර් මේගොල්ලෝන්ගේ තියෙනවා කොමන්වෙල්ත් ලිටරේචර්, ඒ වගේම බ්‍රිටිෂ් ඇන් ඇමරිකන් ලිටරේචර්, ඒ වගේම ශ්‍රී ලංකන් ලිටරේචර්, ඔය වගේ ලිටරේචර් ඒ කියන්නේ සෙමස්ටර්ස් 4ම ලිටරේචර් තියෙනවා. එතකොට මට ගොඩක්ම මේක ඔළුවට ආවේ මේ ලිටරේචර් වෙනකොට දැන් මට මේක අමාරුයි. මම ඇත්තටම මේ කෝස් එක නවත්තලා මම වෙන මොකක් හරි පාත් එකක් හොයා ගන්නවා කියන එකෙත් මගේ ඔළුවට ආව ගොඩක් දේවල්. ඊට පස්සේ මාව නවත්තලා නෑ. මට ඔයාට මේක කරන්න පුළුවන් කියලා මට ලොකු කට්ටියක් මගේ පිටිපස්සෙන් හිටියා. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝටම
මේක ගොඩාක්ම මේ ස්තුති කරන්න අවස්ථාවක් කරගන්න. මොකද එයාලා හිටපු හින්දා මං හිතන්නේ මම වගේම ඒගොල්ලොත් මාව ශක්තිමත් කරපු හින්දා ඇත්තටම මට අද මේ ගමන එන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඉතින් ඔයාලට මට කියන්න තියෙන්නේ මගේ ජර්නි එක උනේ මම A level වලින්වත් එහෙම නැත්තම් මම කැම්පස් ගිහිල්ලා මම විද්‍යාපීඨ ගියපු කෙනෙක්වත් නෙමෙයි. ඉතින් මට ඊට පස්සේ අපිට ඔයාලට එතනින් නවතින්න එපා. ඔයාලට ඕන තරම් පාත්වේස් තියෙනවා ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක්ම A level ඉවර වුණ ගමන්ම ඒගොල්ලෝ වෙබ්සයිට් එකේ දානවා. එහෙම නැත්තම් මේගොල්ලෝගේ කාල සීමාවක් තියෙනවා. දැන් නම් කොහොමද දන්නේ? අපේ තිබ්බේ මේගොල්ලෝ වෙබ්සයිට් එකේ දාලා ඉවර වෙලා සති 3කින් විතර මේක අයින් කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා දාලා බලන්න ඇප්ලිකේෂන් දාන්න ඒ වගේම ඒවා දාලා පොඩ්ඩක් ටච් එකේ ඉන්න අනිවාර්යෙන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මොනවද අලුතෙන් දාලා තියෙන්නේ කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ පාත් එක උනේ මම HND එක කරා ඊට පස්සේ මම බැචලර් ඩිග්‍රී එක කරා টොප් අප් එකක් මම ලොකුවට එතන කාලය ගත්තේ නැහැ. මම අවුරුදු 1.5ක ඩිග්‍රී එක කරලා ඊට පස්සේ මට මෙහෙට එන්න වුණා. ඊට පස්සේ මම දැන් මෙහෙ ඩිප්ලෝමා එක කරලා ඒකත් ඉවර වෙන්න ළඟයි. ඉතින් මම තවත් ඕගලන්ට කියන්නේ මම තවත් මෙහෙ නතර කරලා නැහැ. මට කොහොම හරි මෙහෙත් මම බලන්නේ කොහොම හරි ගවර්න්මන්ට් ජොබ් එකක් වගේ ඉතින් කරනවා නම් ඇත්තටම මේගොල්ලෝගේ බෙනිෆිට්ස් ගොඩාක් හොඳයි. ඒ කියන්නේ දැන් ප්‍රයිවට් එකකට වඩා ඉන්නවට වඩා මේගොල්ලෝගේ ඉන්ෂුරන්ස් තියෙනවා. ඒ ෆැසිලිටිස් ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තටම මම කියන්නේ ඕගොල්ලෝගේ මොකක් හරි ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඔයාට ඒ පාත් එකට යන්න ඔයාට ඒ දේවල් ඒ කියන්නේ ඒක වැහිලා නම් තියෙන්නේ ඔයා බලන්න කොහොම හරි මොනවාද කොහෙන්ද ඕපන් වෙලා තියෙන්නේ කොහෙන්ද මට මේක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ගොඩාක් ස්ලියට් එකේ ගත්තාම කෝසස් තියෙනවා. ඉතින් මට මෙතනින් කියන්න ඕන උනේ මගේ ටීචින් ජර්නි එකත් එක්කම ස්ලියට් එකේ ඔයාලට කැම්පස් යන්න ලකුණු එකක් මදි වෙන්න පුළුවන්. ඒ වගේම දෙකක් තුනක් මදි වෙන්න පුළුවන්. ඔයාලට විද්‍යාපීඨ යන්න බැරි වෙන්න පුළුවන්. කොමර්ස් කරපු කෙනෙක් නම් ඔයාලට ලොකුම මේකේ අපේ ස්ලියට් එකේ තියෙනවා මේ accountancy කියලා. ඉතින් ඔය සෙට්කෝ වලින් අර චුට්ට මිස් වෙච්ච කට්ටිය තමයි මෙතනට ඇවිල්ලා. ඉතින් අපිත් එක්ක අපේ හොස්ටල් එකේම නැවතිලා හිටපු නංගිලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ගෙත් ඔයාලට මට විස්තර අහලා දැනගෙන ඔයාලට කියන්න පුළුවන්. ඉතින් එහෙම ඉන්නවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න. ස්ලියට් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරලා බලන්න ඔයාලට හරියන කෝස් මොනවද ඔයාලා කැමති මොනවටද ඔයා ටුවරිසම් වලට කැමති නම් එහෙම නැත්නම් බිස්නස් ෆයිනෑන්ස් වලට කැමති නම් ඒ වගේම accountancy වලට කැමති නම් මේ වගේ යන්න තියෙන පාත් මොනවද කියලා බලන්න. ඉතින් මම හරි ඔයාලගේ ඩ්‍රීම් ජොබ් එක ඔයාලට මොනවා හරි එහෙම ඒහා සම්බන්ධ මාර්ග මොනවා හරි දන්නේ නැත්නම් ඇත්තටම ඔයාලට දැන් ඔයාගේ ෆෝන් එක අතේ තියෙනවා. ඉතින් ඔයාලට හැමදේම මේ ෆෝන් එකෙන් බලලා දැනගන්න පුළුවන්. ඇත්තටම ඔයාලගේ ඩ්‍රීම් එක අතාරින්න නම් එපා. කොහොම හරි ඔයාලට ඕන තරම් මාර්ග විවෘත වෙලා තියෙනවා. දැන් අද ලංකාවෙත් එහෙමයි. ඒ වගේම මේ වගේ දියුණු රටවල අපි ඉන්න හින්දා අපි දන්නවා මොනවද ඒහා සම්බන්ධ. ඇත්තට මේහා අත්දැකීම් ලබා ගන්න ගමන් ඉන්නේ. ඉතින් ඒහා සම්බන්ධව මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. ඇත්තටම මේ මං කියන්නේ ඔයාලට මේ ගොඩක් දේවල් ඇත්තටම අද කාලේ වෙනකොට අපිට දැනගන්න පුළුවන් අපේ ස්මාර්ට් අපේ ෆෝන් එක අතේ තියෙන හින්දා. ඉතින් හැමතිස්සෙම බලන්න අලුත් විදියකින් ජීවිතේ දකින්න අලුත් විදියකින් ජීවිතේ හිතන්න. එහෙනම් ඔයාලා මෙච්චර වෙලා මගේ ලොග් එකත් එක්ක මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් දවසක ලස්සන ලොග් එකකින් අපි හම්බෙමු. ඉතින් තව දෙයක් මම මතක් කරන්න හිතුවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ ජර්නි එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.